හෙලෝ එවරිවන් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඇයි අපිට නිින්ද අවශ්‍ය? අපි හැමෝමටම දවසකට පැය කිහිපයක් නිදා ගන්නම වෙනවා. නිින්ද නැතුව දිගටම ඉන්න පුළුවන්ද? නිින්ද කියන්නේ විවේකයක් විතරද? අද මේ වීඩියෝ එකෙන් අපිට නිින්ද අවශ්‍ය වෙන්නේ ඇයි කියලා විද්‍යාත්මකව සරලව තේරුම් ගමු. නිදා ගන්නවා කියන්නේ ඔයාගේ ශරීරය මුකුත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔයා නිදාගත්තත් බ්‍රේන් එක ඇක්ටිව්. බොඩි රිපෙයාර් වෙනවා. බ්‍රේන් එකට නිින්ද ඕනියයි. දවස පුරාම අපේ මොළයට තොරතුරු ගොඩක් එනවා. ඒ නිසා මොළය වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වුණු මොළයට විවේකයක් විදිහට අපිට නිින්ද ඕනි වෙනවා. නිින්දෙදි වැදගත් දේ තැම්පත් වෙනවා, වැදගත් නැති දේවල් ඩිලීට් වෙනවා. ඒ නිසා අපිට නිින්දක් නැත්තම් අපේ මතකය, කන්සන්ට්‍රේෂන් එක නැති වෙනවා. ඒ වගේම නිින්දෙදි බ්‍රේන් එකේ ටොක්සින්ස් ඉවත් වෙනවා. මේකට කියන්නේ ග්ලිම්පැටික් සිස්ටම් කියලා. නිින්ද අඩු වුණොත් මොළයට කුණු එකතු වෙනවා. ඇල්ෂයිමර් වගේ රෝගවලටත් මේක රිස්ක් එකක්. නිින්ද ඉගෙනීමට, ස්නායු මාර්ග ශක්තිමත් කිරීමට වැදගත් සාධකයක්. ළමුන් තුළ වර්ධනයට, ආතතියට, ආහාර රුචියට හේතු වන අත්‍යවශ්‍ය හෝමෝන නියාමනයට, මෙලටොනින්, වර්ධක හෝමෝන, කෝටිසෝල් හෝමෝන යාමනයට, ඒ වගේම ආසාදන වලට එරෙහිව සටන් කරන සෛල නිපදවීමට මේ නිින්ද උදව් වෙනවා. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි කරනවා. අසනීප වීමට ඉඩකඩ අඩු කරනවා. ඒ වගේම අධික බර වැඩිවීම, දියවැඩියාව, හෘද රෝග වගේ ගැටලු ඇතිවීමේ අවදානමත් මේ නිින්ද මගින් අඩු කරනවා. නිින්ද කියන්නේ අක්‍රිය කාලයක් නෙමෙයි. ශරීරය හා මනසේ පැවැත්මට අවශ්‍ය වන ක්‍රියාවලියක්. ඔයාලා දන්නවද අයින්ස්ටයින් කියන විද්‍යාඥයා දිනකට පැය 10ක් නිදාගෙන තියෙනවා. ඒක අද සාමාන්‍ය ඇමරිකානුවෙක්ට වඩා පැය 1කමාරක් වැඩි.